If you can't handle stress, you can't handle success. මොකද්ද මේ පීඩනය කියන්නේ? ඒ තමයි තරඟකරුවන්ගේ ජයග්‍රාහකයන් වෙන් කළා තෝරගැනීම. දෙවෙනියගෙන් පළවෙනියන් වෙන් කළා ගන්නේ හොඳම අයගේ ශ්‍රේෂ්ඨයන් වෙන් කළා ගන්නේ මේ පීඩනය තමයි. ගොඩක් අය මේ පීඩනයට මුහුණ දෙන්න බැරුව විනාශ වෙලා යනවා. සමහර 100ට එකක් විතර මේ පීඩනය සමග තරඟ කළා ජීවිතේ ජයග්‍රහණය කරනවා. අපි හිතනවා අපි මේ පීඩනයට මුහුණ දෙන්නේ ජීවිතයේ සුව පහසුම කලාපය තුලදී කියලා. එහෙනම් අපිට වැරදිලා. මොකද ජීවිතයේ සුව පහසු කලාපය තුල එළිය තමයි මේ හොඳම දේවල් තියෙන්නේ. අත්දැකීම් තමයි අපිව සාර්ථකත්වයේ කරා ළඟා කරන්නේ. ඇයි අපි එළියට එන්නේ නැත්තේ? ඇයි අපි හැංගිලා බය වෙලා ඉන්නේ? මේ පීඩනය තමයි ලස්සන දියමන්ති නිර්මාණය කරන්නේ. පීඩනයක් නැතිව දියමන්තියක් හැදෙන්නේ නැහැ. අභියෝග නැතුව අපිව ගොඩ නැගෙන්නේ නැහැ. මොකද අභියෝග අපිව ශක්තිමත් කරනවා. ඉතින් අපි අභියෝග වලට බය නැතුව මුහුණ දෙමු. වැරදුනොත් ඉගෙන ගනිමු. හරි ගියොත් අපි ඒක සතුටින් සමරමු. සාර්ථක වෙන එක හරියට ගේම් එකක් වගේ. අපි ඒක ලස්සනට එන්ජොයි කරන්න ඕනේ. ලෝකයේ හොඳම තැන්වල ඉන්නේ පීඩනය ආශිර්වාදයක් කරගත්ත මිනිස්සු. අපි ඒක හොඳට මතක තියාගමු. ජීවිතයේ හැම කාලයක්ම හොඳ කාලයක්. ඒක නියමිත වයස් කාලයක් නැහැ. අපිට මේ වයස් පරතරය ඇතුලේ මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් වයස 28 වුණත් 30 වුණත් 40 වුණත් 50 වුණත් 60 වුණත් අපිට වයස් සීමාවක් නැතුව එන අභියෝග වලට මුහුණ දීලා පීඩනය නැති කරලා අපි ශක්තිමත් වෙමු. ජීවිතේ හැම අත්දැකීමක්ම අපේ හීනෙට පාර කියනවා. ඉතින් 1000ක් කරදර මැන්දේ වුණත් මේ ගොඩ නැගෙන්නේ අපේ අනාගතේ. ලස්සන දියමන්තියක් හැදෙන්නේ ලොකු පීඩනයක් ප්‍රෙෂර් එකක් යටතේ. ඉතින් if you can't handle stress, you can't handle success.